ආයුබෝවන් පැරඩයිස් හෝම් ඇන්ඩ් ගාඩන් අපේ YouTube channel එකෙන් එන්නකො ටිකක් මිදුලේ වටපිටාවේ ඇවිදලා යන්න මාත් එක්ක. පුංචි දේවල් ටිකක් අදත් අපි බෙදා හදා ගමුකෝ. මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ අදහසුත් මට ගොඩාක් වටිනවා. මෙන්න මේ වගේ පුංචි හාවෙක්ගෙන් දෙන්නෙක්ගෙන් මිදුල ලස්සන කරන්න කියලා මට දැන් ගොඩක් දවස් ඉඳන් මගේ සහෝදරියක් කියන්නේ. ඉතින් එයාටත් බොහොම ස්තුතියි මේ අදහස දුන්නට. බලන්නකෝ ලස්සනද කියලා. මේ මල්ලාරුක්කුව දැන් නම් මලින් පිරීලා. බලන්නකෝ ලස්සනද කියලා. මල්ලාරුක්කුවකට වගේම බැල්කනි එකකටත් ඉතාම ලස්සන මල් වර්ගයක් තමයි මේ ගෝල්ඩන් බෙල්. ගෙදරක ගෙමිදුලක් උද්‍යානයක සිරිය ගන්නවන මල් ජාතියක් තමයි රෝස කියන්නේ. මේ තියෙන්නේ රතු වැල් රෝස එකක්. මෙයා නම් ඉතින් සුපුරුදු පරිදි මල් ගොඩාක් දෙන සුදු රෝස. මෙයත් වැලක් ආකාරයට තමයි වැඩෙන්නේ. මෙයත් ආරුක්කුවකට කියාපු මල් වර්ගයක්. මේ බලන්නකො හැඟින් පොට් ටික. මේවට මම විවිධ වර්ගයේ වැල් ಜಾති තමයි දැම්මේ. මල් පිපෙන දේවල් නෙවෙයි, ලස්සන විසිතුරු ශාක. මං ඉතින් හැමදාම කියන එකක්නේ, මල් හිටවලා විතරක් මදි මේවට සාත්තු කරලා නඩත්තු කරන්නත් ඕනේ. මේ ඇන්තූරියන් වලට මම පොහොර දාලා පුංචි පොල්ලෙලි කැබලි ටිකක් තමයි එකතු කරන්නේ. මේ තියෙන්නේ ඒ පුංචි පොල්ලෙලි කැබලි. මේවා ඇන්තූරියන් වලට ඕකිඩ් වලට හොඳයි. මේ තියෙන්නේ මං හිටවපු ගොටු කොළ පැල ටික. දැන් ටිකක් හැදීගෙන එන ගමන්. ඉතින් නිවාඩු දවසේ මේවට සාත්තුවක් කරමුකෝ. මේ තියෙන්නේ කොම්පෝස්ට් එකක්. විවිධ වර්ගයේ කොම්පෝස්ට් වර්ග ගේනවා. මේකත් ඉතින් දාලා බලමුකෝ. මෙන්න මෙහෙම ටිකක් ඉහලා බලමුකෝ. මේවට ඉතින් තෙල් පෝර දාන එකත් හොඳ මදිනේ. මං හිතන්නේ පුංචි ප්‍රමාණයක් හිටව ගත්තා නම් සෑහීමකටපත් වෙන්න පුළුවන්. පවුලේ අවශ්‍යතාවය පිරිමැහෙනවා නම් ඒ ඇතිනේ. මේ තියෙන්නේ මගේ මිංචි වගාව. බලන්නකෝ ඒවත් හැදීගෙන එනවා. කොහොමද කියලා බලමුකෝ. මේ තියෙන්නේ රෝස්මරි. ඉන්නකෝ මං කියලා දෙන්න. මේක මම ඉගෙන ගත්තේ එක්තරා බියුටි ටිප්ස් තියෙන පේජ් එකකින්. ඒත් ඉතින් මගේ අත්දැකීමේ හැටියට මේක කොණ්ඩේ යන අයට හොඳ විසඳුමක්. එන්නකෝ මාත් එක්ක මේකෙන් තෙල් හිඳලා බලමුකෝ. මං පියවරෙන් පියවර කියලා දෙන්නම්. මාව විශ්වාස කරලා මේක කරලා බලන්නකෝ. මේ තියෙන්නේ රෝස්මරි අතු කීපයක්. මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඇති. මම ගෙදරම හදාගත්ත පැලේ ඔයාලා දැක්කනේ. ඉතින් මේක හොඳින් සෝදලා වේල ගන්න ඕනේ චුට්ටක් තෙත බේරෙන්න. ඊට පස්සේ මම නම් මෙන්න මෙහෙම කොළ ටික වෙන් කර ගන්නවා. ඊට පස්සේ පිරිසිදු තාච්චියක් ලිපෙන් තියලා පිරිසිදු පොල් තෙල්, ගෙදර හදාගන්න පොල් තෙල් නම් වඩා හොඳයි. මෙන්න මේ වගේ අඩු ගින්දරේ මේ තෙල් ටික රත් වෙන්න තියෙනවා. මම දාන්නේ සුළු ප්‍රමාණයක්, මොකද මාසයකට විතර සෑහෙන පරිදි. ඊට පස්සේ අඩු ගින්දරේ අර තෙල් ටික රත් වීගෙන එද්දි මෙන්න මේ වගේ මිට අරගෙන මෙන්න මේ විදිහට තෙලට එකතු කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණේ තමා ඊටාම අඩු ගින්දරේ මේක රත් වෙන්න ඕන. මේ රෝස්මරි එකේ තියෙන යුෂ ටික මේ තෙල් එකට එකතු වෙන්නයි ඕන. මේක හදන විවිධ ක්‍රම ඇති. ඩබල් බොයිල් ක්‍රමය, ඔන්න ඔය වගේ ක්‍රම කීපයක්. මම මේ පහසු විදිය තමයි හොයාගෙන තියෙන්නේ. හැබැයි ඉතින් මේකෙත් ප්‍රතිඵල තියෙනවා. ඔන්න බලන්නකෝ දැන් පාට මෙන්න මේ වගේ රන්වන් පාටක් ඇවිත් තියෙන්නේ. හැබැයි මේ කොළ ටික පුච්ච ගන්න බෑ. පුච්ච ගත්තොත් ඉතින් මේ අපිට ඕන ප්‍රතිඵලේ මේ එන්නේ නැහැ. ඔන්න දැන් ඉතින් හරි. දැන් මේ කොළ ටික අයින් කරගන්නයි තියෙන්නේ. ලිප ඕෆ් කරලා නිමෙන් දැරලා. මේ තියෙන්නේ එහෙම හිඳගත්ත තෙල් එක.
මේක ඉතින් සතියකට දෙවාරයක් මෙන්න මේ වගේ හොඳට ඇඟිලි තුඩු වලින් ගාලා පැය දෙකක් තියලා හොදලා බලන්නකෝ. ප්‍රතිඵල මටත් කියන්නකෝ. ඒ අතරේ මෙයා මොනවද කියන්නකෝ මේ හොයන්නේ? ඔන්න ඉතින් ඕක තමා ප්‍රශ්නේ. මල් පැල පාගගෙන හොයනවා ඉතින් පොඩි සතෙක් හරි ගියොත්. මේ යෝධයා ඉතින් මේ වල නැගලා ගියාම පැලවල ගණ්ඩ දෙයක් තියනවද? මෙන්න මේ විසිතුරු ශාකයට වෙලා තියෙන දේ බලන්නකෝ. පිටි මකුණු වගේ වර්ගයක් මේ තියෙන්නේ. මොනවා කළත් ඇරෙන්නේ නෑ. මම සබන් දියර දැම්මා, හොදලා ඇරියා, ඒත් පිළියමක් නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් මේකට පිළියමක් කියන්නකෝ. මේ දවස්වල මම මිදුල වෙනස් කරන්න හිතලා තියෙනවා ටිකක්. මේ ඒකේ මූලික පියවර ටික තමයි කරගෙන යන්නේ. බලමුකෝ තව ඉස්සරහට. දැන් මේ තනකොළ නඩත්තුව තමයි මේ කරන්නේ. තනකොළ කපලා මේවට පෝර දානවා. එතකොට මේ තනකොළ ටික ලස්සනට වැවෙනවා. මේ හරිත පැහැයට මම ඉතින් හරි ප්‍රියයිනේ. ඔන්න තව වැඩක් කරන්නයි යන්නේ. මෙන්න මේ ගහ ඔන්න ඉතින් මං කපන්නයි හදන්නේ. ඒ කරලා පැල බෝ කරන්න. මෙන්න මේ වගේ කැපෙන පිහියක් අරගෙන හොඳින් කපා ගන්නවා. මේ ගහ මම කැබලි 3කට වෙන් කරා. රිස්ක් එකක් තමයි. ඒත් ඉතින් බලමු. හරියන්න හරි වැරදෙන්න හරි කරලා බලන්න ඕනෑනේ. ස්වාභාවික දිලීරනාශකයක් යොදලා පොල් එලි කැබලි වැලි මිශ්‍ර පසේ මෙන්න මේ විදිහට පැල දෙකක් හිටව ගත්තා. මේ බලන්නකෝ. මෙන්න මේ පෙන්නන බ්ලැක් ලව් ඇන්තූරියම් පැලයත් මම මේ විදිහටම කට් කරලා හදාගත් එකක්. දැන් ඔය හොඳට හැදිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට පෝර දාලා ඇන්තූරියන් වලට ඊට පස්සේ පිලෝ වලට පොල් එලි කෑලි එකතු කරන ගමන් මේ ඉන්නේ. සාත්තුව වැදගත් කියලා මං හැම වෙලේම කියනවානේ. මේගොල්ලෝ ඉතින් පොඩි ළමයි වගේ තමා. නිතරම සත්කාර කරලා බලා ගන්න ඕනේ. ඔය ඉන්නේ තව අත් උදව්කාරයෙක්. දැක්කහම මොකද්ද හිතුනේ? නයි කොච්චි වර්ග කීපයක්. මේකෙත් ඉතින් බීජ අරගෙන මම පැල කරන්නයි හදන්නේ. සාර්ථක වෙයිද කියලා බලන්න ඕනේ. මේකෙන් එන අර හිනි වගේ සුවඳට මං හරි ආසයි. ඔන්න ඉතින් මගේ පුංචි ගෙමිදුල උද්‍යානයක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. පුළුවන් විදිහට අලුතෙන් දේවල් එකතු කරගෙන බලමුකෝ තව ටිකක් ලස්සන කරගන්න. මට ඉතින් ඔයාලත් අදහස් කියන්න. මෙන්න මේ වගේ මල් පිපෙනේවට තමයි මම නම් ඉතින් ගොඩක්ම කැමති. ඒ අතරට විසිතුරුත් තියෙනවා. විවිධත්වයක් ලස්සනක්නේ. ඉතින් අදට ගිහින් එන්නම්. ආයෙත් ආපහු වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙන බලාපොරොත්තුවෙන්. ඔයාලා හැමෝටම ආයුබෝවන්.